දැන් ළමයි අපි කෘත්‍රිම බුද්ධියත් එක්ක වැඩ කරනවා එදිනදා ජීවිතේදී. එතකොට දැන් අපිට දැන් දැනෙන්න පටන් අරගෙන තියෙන්නේ මෙයාට මේ මිනිස්සෙක් වගේ හිතන්න පුළුවන් කියන කාරණය. හැබැයි ඔයාලට හිතුනේ නැද්ද මෙයාට මේ මොන වගේ කෙනෙක් විදියට හිතන්න පුළුවන්ද? මෙයා මේ මොන වගේ කෙනෙක් විදියටද හිතන්නේ කියලා. මට මේ ගැන ඔයාලත් එක්ක කතා කරන්න හිතුනේ. මම දැක්ක හාවර්ඩ් යුනිවර්සිටි එකේ රිසර්ච් එකක් මේකේදී මෙයාලා කියනවා මේ AI වලට තියෙනවා weird bias කියලා. මේ අමුතු නැඹුරුතාවයක්. මේ කියන්නේ මේ ජෙනරේටිව් AI වලින් එන රිසල්ට් ගැන. ටෙක්ස්ට් වේවා, ඔඩියෝ, වීඩියෝ, ඒ වගේම ඉමේජස් විදියට මේ අපිට එන මේ රිසල්ට් ගැන තමයි මේ කතා කරන්නේ. මොකක්ද මේ weird කියන එකට මෙයාලා හොඳ අර්ථකථනයක් දෙනවා. මේ weird වල W එකෙන් කියන්නේ western. ඊට පස්සේ ගත්තම E එකෙන් කියන්නේ educated. I එකෙන් කියන්නේ industrialized. R එකෙන් කියන්නේ rich. එතකොට D එකෙන් කියන්නේ democratic. මේ මොකක්ද මේ කියන්නේ? ඉතින් මේ AI මොඩල් ට්‍රේන් කරන්න ගත්ත දත්තවල තියෙන නැඹුරුතාවය තමයි මෙතනින් ප්‍රකාශ කරන්නේ විශේෂයෙන්ම මේ ලිබරලිසම් තියෙන ඊට පස්සේ යුරෝප් සහ මේ ඇමරිකන් සයිට් එකට මෙච්ච දත්ත රාශියකින් තමයි මේ ගොඩාක් මේ මොඩල්ස් ට්‍රේන් වෙලා තියෙන්නේ. අන්න එතන තමයි ඉතින් දැන් මේ ට්‍රේනින් ඩේටා මත තමයි රිසල්ට් එක එන්නේ. දැන් ඔයාලට මේ weird bias ජෙනරේට් වෙන විදිය ගැන ඔයාලට හොඳ පැහැදිලි අදහසක් දැන් එනවා ඇති. ඒ කියන්නේ දැන් අපි මොනවා හරි ස්පෙෂලි මේක මේ අපි ගණිතය විද්‍යාව ඒ වගේ දේවල් සම්බන්ධ දේවල් අහනවට දේවල් ගන්න එක ගනුදෙනු කරනවටත් වඩා සමාජීය වශයෙන් අපි මිනිස්සෙක් ගැන මොනවා හරි මාකට් රිසර්ච් එකක් නැත්නම් බිස්නස් ස්ට්‍රැටජි එකක් මේ වගේ දේවල් ගැන අපි AI එක ඩිසිෂන් මේක් කරන්න කියන කාරණේදී මෙන්න මේ බයස් වලට අපි ලක් වෙනවා. මට හිතුණා මේ වටවල ඇඩ්වර්ටයිස්මන්ට් එකත් මේ විදිහට ටාගට් කරලා මේ විදිහට AI එක බ්‍රේන්ස්ටෝම් කරලා ඩිවලොප් වෙච්ච ඇඩ්වර්ටයිස්මන්ට් එකක්ද කියලා. මොකද වෙස්ටර්න් කන්ට්‍රීස් වල තියෙන බිහේවියර් සිතුම් පැතුම් ඇවතුම් පැවතුම් එක තමයි AI එක ඩිසිෂන් මේක් කරොත් අපිට ආන්සර්ස් එන්නේ. ඉතින් ඒක කොච්චර දුරට ඒ දේවල් වලදී ස්පෙෂලි මේ සෝෂල් සහ මේ මොන හරි මේ මිනිස්සුන් සම්බන්ධ දේවල් වලට ඔබ ගණිතය විද්‍යාවට මම කලින් කිව්වා වගේ අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. මේ වගේ දේවල් වලට ලොකු අර ඩේටා මත නැඹුරුතාවය අපිට එන ආන්සර්ස් වල තියෙන දේවල් වල ඉම්පැක්ට් එකක් තියෙනවා ලොකු. මේ දේවල් එක්ක ඉතින් මේක මේ කූල්ම රිසල්ට් එක නේද? මේ රිසර්ච් එක කරලා තියෙන්නේ මේ හාවර්ඩ් යුනිවර්සිටි එකේ රටවල් 64ක GPT users ලා අරගෙන 94000කට වැඩි ප්‍රමාණයක් අරගෙන තමයි මේ රිසර්ච් එක කරලා තියෙන්නේ. මේකේ සාරාංශය ගත්තම මේ AI එකේ තියෙන බිහේවියර් එක සහ සිතුම් පැතුම් ගත්තම අවුරුදු 25ක ඇමරිකන් සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක්ගේ සිතුම් පැතුම් තමයි මේ ගොඩක් වෙලාවට අපි මේ වැඩ කරන large language model generative AI tools වලින් එන රිසල්ට් වල සිතුම් පැතුම් වලට සමාන වෙන්නේ. ඉතින් ලෝකයි ප්‍රශ්නේ දැන් අපි හිතමු ලංකාවට ගැලපෙන ඇඩ්වර්ටයිස්